මහින්ද මහත්තයා බල දෙන්න පුළුවන්. ඒ සංජය සෝමනායක. සංජය සෝමනායක. තමුන්ගේ ඡන්දය අලියට ගහලා මේ අපේ නානාකාරව අපේ නානාකාර බුද්ධි මිස්ටර් නානාකාර නැගිටිනවා බුද්ධි හලෝ නානා හරි දැන් ගෑවා අධිකරණයට බලපෑම් කරා කියන එකට හොඳම උදාහරණය මොකද්ද මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නානාකාර කියපන්කෝ බලන් ඉන්න මාව මාරන්න ගන්න මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා කියලා මේක හැමදාම මේව කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ මම තමයි අපේ ලොක්කා නැත්තම් උඹද මං මගේ ලොක්කා යා මං යාට ලොක්කා කියනවා උඹ මගේ ලොක්කා නෙමෙයි උඹට කියන්නේ මේ මගේ ලොක්කා අයියේ කියන්නකෝ අයියා පස්සේ ඉන්නවද කියන්නකෝ අයියේ MSD එකක් නෑ මිනිහෝ මට MSD එකක් නෑ මිනිහෝ කියන්න එපා මිනිහෝ කියන්න වන් ෂොට් නෑ තමුන්නාන්සේට ගරුත්වයෙන් කතා කරනවා නම් ගරුත්වයෙන් කතා කරන්න වන් ෂොට් මට එක්කම ඇවිල්ලා බලන්න මඩවලක ඌරෙක්ගේ තත්ත්වෙට පත් වෙනවා අහල පහල ඌරෙක්ගේ තත්ත්වෙට පත් වෙනවා බෙල්ල කපන බෙල්ල කපන කුණුහරුප කියන මෙතුමාම කිව්වා රාජපක්ෂල මෙතුමාගේ පුතා ඉතන්දෝරකම් කළා කියලා මම කිව්වා ඇයි ඒ අම්මපල්ල කියලා කිව්වේ නෑ කියලා හරි අම්මපල්ල දැන් කුඩු ගේනවා දැන් මේ කුඩු ගේනවා මම මේ කුඩු ගේනවා මම ජනාධිපති මම අහක බලන් ඉන්නවා එතකොට සම්බන්ධද නැද්ද කුඩු ගෙනීමට නෙමෙයි සම්බන්ධ මේ කුඩු ගේනවා මම ජනාධිපති මම මෙහෙ බලන් ඉන්නේ ඒ කියන කෙනා සම්බන්ධද නැද්ද ඉන්න ඒ කියන කෙනා කුඩු ගෙනාවා ආගන්නකෝ ඒ කියන්නේ ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ 2005 ඉඳන් 2010 වන විට ලංකාව කුඩු කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණා කිලෝ 260ක් ආව ට්‍රැක්ටර් වල ගෙනාවා සෙරගෙනාවා කුඩු ගෙනාවා එතුමා අහක බලන් හිටියා මෙයා කියනවා සම්බන්ධ නැහැ මම කියන්නේ කුඩු ගෙනීමට සම්බන්ධ නැහැ කුඩු ගෙනීම නවත්තන්න තිබුණා ඒ මහා බලයේ නේද ඒකට සම්බන්ධයි නේ කියන්නේ ඒක තමයි කියන්නේ